මා දැක්කා උන්වහන්සේගේ දේශනාවන්. දස දහස් ගණන් තරුණ පරම්පරාව ඒට විශාල ආකර්ෂණයක් තිබෙනවා. උන්වහන්සේට අහුම්කම් දෙනවා. අපේ සමාජයට යලි අවශ්‍යයි නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක්. මොනවද වටිනාකම්? ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තිබුණු දේශපාලන බලය අපි බිඳවට්ටවා තිබෙනවා. කිසිසේත්ම ඒ කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ, ආරක්ෂාව ලැබෙන්නේ නැහැ කියන සහතිකය මට දෙන්න පුළුවන්. ඊළඟ අපේ පොලිස්පතිතුමා ඇතුළු ඒ සදා කටයුතු කරන ආරක්ෂක නිලධාරීන් විශාල වෙහෙසක් දරනවා ඒ දොරටු වසා තබන්න. අපිට රජයක් හැටියට අනපනත් වලින්, නීති වලින් අපිට කරන්න පුළුවන් කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මෙය වසා තැබිය හැකි වන්නේ නීතියෙන්, අනපනත් වලින්, රාජ්‍ය බලයෙන් විතරක් නොවන බව මා විශ්වාස කරනවා. අන්න එහිදී තමයි අපිට රත්නෝරුවේ සිරිධම්ම අපේ තරුණ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්නේ. අපිට අවශ්‍යයි මේ විනාශකාරී දොරටුව වසා තැබීම සඳහා තරුණ පරම්පරාවගේ ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි. මා දැක්කා උන්වහන්සේගේ දේශනාවන්. දස දහස් ගණන් තරුණ පරම්පරාව ඒට විශාල ආකර්ෂණයක් තිබෙනවා. උන්වහන්සේට අහුම්කම් දෙනවා. උන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ලද ධර්ම කරුණු පිළිබඳව අධ්‍යයනය කරනවා, මැදිහත් වෙන එකට වැදගත් දෙයක්. අපේ අලුත් තරුණ පරම්පරාව එවැනි නව බෞද්ධ ආගමික ප්‍රබෝධයකින් ඉදිරියට ගෙනීම මා හිතනවා අපට වැදගත් කාර්යයක්. උන්වහන්සේම ප්‍රකාශ කළ පරිදි ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයකට උන්වහන්සේ මෑත කාලේ තමගේ ධර්මචාරිකාවේදී බණ දේශනා කරලා තිබෙනවා නම්, ධර්ම දේශනා කරලා තිබෙනවා නම් මා හිතනවා එතන බහුතරයක් පිරිසින්නේ තරුණ පරම්පරාව. සාමාන්‍යයෙන් ගත්තොත් අපි මුහුණ දීපු අභියෝගයක් තිබුණා අපේ හාමුදුරුවෝ වහන්සේලා මට වඩා හොඳට දන්නවා ඇති. අපේ මේ පන්සල් ආගම මේවත් එක සබඳතාවයේ ටිකක් වැඩිවියටපත් වුණා. මෙහෙම නැත්තම් මහලුවියටපත් වුණාම තමයි මේ සබඳතාවය ටිකක් වැඩිපුර ටිකක් අපි හිතනවා එන ආත්මය ගැන, එළෝ ගැන කල්පනා කරන්න ඕන එකක් වයසට ගියපුවම වගේ මතයක් තිබුණා. ඒ නිසා පන්සල් වල වැඩිපුර පිරි හිටියේ අපේ ආච්චිලා, සීයලා, අපේ අම්මලා, තාත්තලා තමයි වැඩිපුර පන්සල් වල රොද බැඳගෙන හිටියේ. හැබැයි අද අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා අලුත් තරුණ පරම්පරාව පන්සල් සමග, ධර්මයේ සමග ඊටමත් ප්‍රබෝධමත්ව සම්බන්ධ වීමක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍රබෝධමත් භාවයේ නියම කාර්යභාරයක් මා හිතනවා අපේ සිරිධම්ම තරුණ අපේ හාමුදුරන් වහන්සේ ඉටු කරා කියන විශාල ගෞරවයක් සහ ප්‍රණාමයක් අපි උන්වහන්සේට පුද කරන්න කැමතියි. එහෙනම් අපිට අවශ්‍යයි මේ තරුණ පරම්පරාව අර විනාශකාරී දොරටුවෙන් අනාගතය සඳහා ප්‍රවිෂ්ඨ වෙන දොරටුවට කැඳවාගෙන ඉන්න. අන්නේ කැඳවාගෙන ීමේදී අපේ හාමුදුරන් වහන්සේලා වෙත පැවරී තිබෙන කාර්යභාරය විශාලයි කියලා මා විශ්වාස කරනවා. නීතිය, බලය, ආයතන පද්ධතිය හරහා කළ හැකි සියලු කාර්යභාරය අපි කරන්න. හැබැයි මම හිතනවා අධ්‍යාත්මික සුවය, මනස වෙනස් කිරීම, අලුත් දිශාවකට තරුණයා යොමු කිරීම, විනාශකාරීත්වයෙන් ඒ තරුණයා මුදවා ගැනීමේ කාර්යභාරය මා හිතන්නේ නීතියට පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. ඒ අධ්‍යාත්මික පරිවර්තනයක් අපිට අවශ්‍යයි. ඔවුන් සිතන විදිය, ආකල්පමය ලෙස ඔවුන් දකින විදිය, ඔවුන්ගේ අනාගතය ඔවුන් විචිත්‍ර කරගන්න විදිය, මොන වගේ අනාගතයක්ද අපේ තරුණ පරම්පරාවට අවශ්‍ය කියලා අලුත් මාවතක් අපි හඳුන්වා දෙන්න ඕනකම තිබෙනවා. ඒ වගේම අපේ සමාජයට අලුත් වටිනාකම් හර පද්ධතියක් හඳුන්වා දිය යුතුයි. අපේ සමාජයේ වටිනාකම් කියලා කියන්නේ සැබෑ වටිනාකම් නොවන යුගයක් මත වී තිබෙනවා. ධනය මහා වටිනාකමක් බවට පත් වෙනවා. ධනෙ උපයාගත්තු ආකාරය අදාළ නොවෙන. බලය මහා වටිනාකමක් බවට පත් වෙනවා. ඒ බලය යොදවා ගන්නේ කුමන ආකාරයෙන්ද කියන තෝරා ගැනීමකින් තොරව. ඒ වගේම මහා අධිපරිභෝජනවාදී ජීවිතය වටිනාකමක් බවට පත් කරගන්නවා. ඒවා තමයි අපේ සමාජයද වටිනාකම් හර පද්ධතියෙන් බවට පත් වී තිබෙන්නේ. මම හිතනවා එවැනි වටිනාකම් සමාජයකට අපිට ඉස්සරහට යන්න බෑ. අපේ සමාජයට යලි අවශ්‍යයි නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක්. මොනවද වටිනාකම්? මොනවද අගය කරන දේ? කුඩු හෝ එහෙම නැත්නම් ආයතා ව්‍යාපාරිකේ මහා ධනෙ එක්රැස් කරගෙන ඒ ධනෙ තුලින් විරාජමාන වැජබීම ඒ වටිනාකමක්ද? නමුත් මා දන්නවා වටිනාකම් බවට පත් වෙච්ච යුගයක් තිබෙනවා. අපිට අවශ්‍යකම තිබෙනවා මේ සමාජයට අලුත් වටිනාකම්, අලුත් හර පද්ධතියක් හඳුන. මොනවද හොඳ දේ? මහා ධනේද හොඳ දේ?
ධනෙ උපයා ගන්න ආකාරය පිළිබඳ කිසිදු සැලකිල්ලට භාජනය නොකර නෑ. නව වටිනාකම් පද්ධතියක් අවශ්‍යයි. ඒ වටිනාකම් පද්ධතිය තමයි අපේ සමාජයේම හිතසුව පිණිස එහි පුරුකක් ලෙස අපි වැඩ කිරීම. විශාල වටිනාකම. අනෙකාගේ දුකේදී සැපේදී අපි සහකම්පනයකට ලක්වීම විශේෂයෙන්ම දුකේදී නව වටිනා පද්ධතියක් බවට පත් වෙන්න ඕන. අපි සමාජයක් හැටියට අපේ වැඩිහිටියන්ට අපේ දෙමව්පියන්ටම සමාජයේ හැම තරාතිරම කෙනාකටම ගරු කිරීම නව වටිනාකම් පද්ධතියක් අපිට අවශ්‍යයි. අපි මේ ලංකාවේ ඉපදෙනවා. අපි එකිනෙකා තමන්ගේ ඉපදීමේ සමාජ පරිසරය සහ පෞල් පසුබිම අනුව අපි එකිනෙකාට සංස්කෘතියෙන් හිමි වෙනවා. මා සිංහල බෞද්ධ පවුලක ඉපදෙනවා. මගේ සංස්කෘතිය මගේ ආభాසය සිංහල බෞද්ධ සංස්කෘතියක් සිංහල බෞද්ධ අධ්‍යාත්මයක් මට ඇතුල් වෙනවා. හිතුණු පවුලක හිතුණු පරිසරයක ඉපදෙන දරුවාට උන්ගේ අධ්‍යාත්මය හිතුණු දහමත් එක්ක ගොඩනැගිලා තිබෙනවා. ඔහු දෙමළ පවුලක දෙමළ පරිසරයක ගොඩනගෙනවා නම් ඔහු එම සංස්කෘතියත් එක්ක ගොඩනගෙනවා. අපි හැමදෙනාම අපි ඉපදෙන පවුල් පරිසරය සහ සමාජ පරිසරය විසින් අපි එකිනෙකාට අනන්‍ය වූ සංස්කෘතියක් හඳුන්වා දෙනවා. අනන්‍ය වූ අධ්‍යාත්මයක් තිබෙනවා. අපිට පන්සල අපේ ගමේ ඉතාමත් සමාජීය ස්ථානයේ බවට පත් වෙනකොට හිතුණු ජනතාවට පල්ලියේ බවට පත් වෙනවා. කෝවිලේ බවට පත් වෙනවා. එහෙම තමයි සංස්කෘතියෙන් ගොඩනගෙන්නේ. අපිට සමාජයක් අවශ්‍යයි. මොන වගේ වටිනාකම් සහිත සමාජයක්ද? හැම කෙනාගේම සංස්කෘතික වටිනාකම්කට ගෞරවය කරන සමාජය. හැම කෙනාගේම සංස්කෘතික වටිනාකම් පිළිගන්න සමාජය. හැබැයි අපි දන්නවා අපේ සමාජය ගොඩනගන්න උත්සාහ කරනවා යම් සංස්කෘතියෙන් පිටු දකින සමාජය. ඒවා සමහරවිට වටිනාකම් ලෙස අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට අවශ්‍ය වෙනවා හැම සංස්කෘතියකටම අනන්‍යතාවයකටම ගරු කරන සමාජය. පිළිගැනීම එම සංස්කෘතික සමාජ කණ්ඩායම උරුමය. ගෞරවය අනෙක් සංස්කෘතික සමාජ කණ්ඩායමේ වටිනාකම් බවට අපි පත් වී යුතු දෙබන කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා මේ සමාජයට නව හරපද්ධතියක් ගෙන යාමේදී විශේෂයෙන් මේ හරපද්ධතිය මහා ප්‍රවාහකයන් බවට පත් වෙන්නේ අපේ තරුණ පරම්පරාව. ඔවුන් තමයි ඊළඟ අපේ රටේ සමාජය කුමක්ද කියලා තීරණය කරන්නේ. ඊළඟ අපේ සමාජය මොන වගේ හැඩරුවක්ද කියලා තීරණය කරන්නේ අපේ තරුණ පරම්පරාව අපි නෙවෙයි. ඊළඟ තව දශකකින් අපේ රට මොන වගේ රටක්ද? තව දශකකින් අපේ සමාජය මොන වගේ සමාජයක්ද? තව දශකයකින් අපේ වැඩිහිටියන් සහ දරුවන් අතර තියෙන සබඳතාවය මොන වගේ වෙයිද? තව දශකයකින් අපේ හාමුදුරන් වහන්සේලා සහ ගීපින්වතුන් අතර තියෙන සබඳතාවය මොන වගේ වෙයිද? තව දශකයකින් අපේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර තියෙන සබඳතාවය මොන වගේ වෙයිද? තව දශකයකින් අපේ රාජ්‍ය නිලධාරීන් සහ සේවා සපයන ලද මහ ජනතාව අතර සබඳතාවය මොන වගේ වෙයිද? අනාගතයේ සබඳතාවය මොන වගේ වෙයිද? ඒක තීරණය කරන්නේ අපි නෙවෙයි. ඒක තීරණය කරන්නේ අනාගත තරුණ පරම්පරාව. ඒ නිසා අනාගත සමාජයේ යහපත් සමාජයක් බවට පරිවර්තනය කරගන්න මා හිතනවා. ඒ පරිවර්තනයේ මුල්ගල බවට පත් වෙන්නේ වර්තමාන තරුණ පරම්පරාව. ඒ නිසා අපේ හත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ විසින් කරන මේ මෙහෙවර අපේ අනාගතයේ සමාජය මොන වගේ හැඩරුවක් ගන්නවාද කියන මෙහෙවර තමයි මේ ඉටු කරමින් තිබෙන්නේ. ඒ වැදගත් මෙහෙවරක්. වර්තමානයේ අපි ජීවත් වෙනවා. හොඳ හෝ නරක සහිත සමාජයක අපි ජීවත් වෙලා මේ යනවා. හැබැයි අපිට අවශ්‍යයි යහපත් ගුණාංග වටිනාකම් සහිත අලුත් සමාජයක්. අනාගත සමාජයක් අවශ්‍යයි. අන්නේ අනාගත සමාජයේ නිර්මාපකයන් බවට පත් වෙන්නේ වර්තමාන තරුණ පරම්පරාව. ඒ තරුණ පරම්පරාව අනාගතයේ යහපත් නිර්මාපකරුවන් බවට පත් කර ගැනීම සඳහා අපේ කත්නෝරුවේ හාමුදුරුවෝ දරන වෙහෙස පිළිබඳ නැවත වතාවක් උන්වහන්සේට ප්‍රණාමය සහ අපේ ගෞරවය පුද කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සෑම දිනාටම.